කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති නේද? ඉතින් අදත් මම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. මේ මගේ හවස් කාලය. ඉතින් හවස 3ට 4ට විතර තමයි මම අපේ වගාව පෙන්නන්න තමයි ඔයාලව එක්කගෙන යන්නේ. මේ තමයි අපේ ඵලදාව. මේ තියෙන්නේ නයි මිරිස්. නයි මිරිස් වර්ග 2-3ක් තියෙනවා මෙතන. මාළු මිරිසුත් තියෙනවා. ඉතින් දැන් අපි යන්නේ මේ ඵලදාව කඩන්න. මෙන්න මේ විදිහට තමයි මිරිස් ගස් ටික තියෙන්නේ. මාළු මිරිසුත් හැදිලා තියෙන්නේ. මේ මාළු මිරිස්. මේ මාළු මිරිස් ලස්සනට හැදිලා තියෙනවා. දැන් බටුත් හැදීගෙන එන්නේ. බටු අමෙතිනේ. මේ බටු පොඩි ගෙඩි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ බටු නම් හැදෙන්නේ තුන්වෙනි පාරට මේ ගස්වල. ඒ කියන්නේ පළවෙනි පාරත් හිලව් කෑවා. දෙවෙනි පාරත් හිලව් කෑවා. මේ තුන්වෙනි සැරේ ඉතින් අපිට එකපාරක්වත් කන්න හම්බුන්නේ නැහැ බටු නම්. දැන් බලමු මේ සැරේව චුට්ටක් පරිස්සම් කරගන්න. ඉන්ති වැලකුත් හැදෙනවා. ඒකත් දැන් ටිකක් ලොකුවට හැදිලා. ඔයා මිරිස් කැඩුවද? තක්කාලිත් තියෙනවා. මේවත් ඉතින් සිලව කනවා මේ ඉදුරාම තමයි ඉතින් කන්නේ. මේ චූටි ගෙඩි තියෙනවා. එතනස් මාළු මිරිස් හැදිලා තියෙනවා. එතන මේ ලීස් දඬු ගෙදරට කන්න ගෙනාපුවා. ඒකයි කංගොන් එකයි. මේවත් හැදිලා තියෙනවා. රාපු ටිකත් හැදෙනවා. මේ දස් ටිකේ අර අවුරුදු කාලේ හින්දා මේ අවුවයි වැස්සයි සම වගේනේ වැටෙන්නේ. ඉතින් ඒවා පැලවලට හරි හොඳයි. ඉතින් එක දිගටම අවුවත් නැහැ, එක දිගට වැස්සක් නැහැ. මිරිස් ගොඩ මේ ඉදිලා තියෙනවා. මේ ඉදුණාට ඒවා ඔක්කොම කඩන්න බෑ ඉතින්. මොකද කවුරු හරි ඉල්ලවුවොත් මේ කඩනවා. ඉතින් මේ තියෙන්නේ මිරිස් මේ බිස්නස් එකක් තමයි දැන් කරන්නේ. මොකද කන්නත් බෑ මෙච්චර ගොඩක් මිරිස්. මේ තව කඩන්නත් තියෙනවා. අද දවසට කඩපු ටික තමයි මේ. ඉතින් මිරිස් මේ හස්බන්ඩ් උඩට ඇවිල්ලා අද දවසට කඩපු ටික මේ අද ඉල්ලපු මිරිස් ටික මේ කෝල් කරලා ඔය 100 200 වගේ ඉල්ලවුවා. සල්ලි වලට මිලදී ගන්න. ඉතින් ඒ වෙනුවෙන් කඩපු ටික මේක දැන් කිරලා එයාලට දෙන්න ඕනේ. මේ මාළු මිරිසුත් මේ කඩනවද? මේ විදිහට තමයි මේ පැත්තේ තියෙන වගාව. එතන මාළු මිරිස් තියෙනවා. මෙතන මොනවද මේ බණ්ඩක්කනේ? බණ්ඩක්කක් දැන් ටිකක් ලොකු වෙලා හැදලා තියෙනවා. ඒ මං අහන්න ගියේ මේ රාබු එකට මොකද වෙලා තියෙන්නේ මේ? අත කලද? ඔව් කල. රාබු ගස් ටිකක් තියෙනවා. හොඳට තියෙන මේ මෙතන දිගට ඒවත් හැදෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ වගාව. මේ පැත්තේ බටු ගස් ටිකක් තියෙනවා. මේ ඒ වගේ තියෙනවා. චූටි ගෙඩි ඇවිල්ලා. ගෙඩි ඇවිල්ලා තියෙනවා. ටිලවගෙම පරිස්සම් කරගන්න එක තමයි වැඩි. මේ සැරේවත් පුළුවන් වෙයි දන්නේ නැහැ නේද? ටිලවම පරිස්සම් දෙපාරක්ම දැන් කෑවා. ඔන්න ඔය විදිහට තමයි. අයිනට යන්න බෑ. හෙලෝ. අද වැඩද?
ඉතින් මෙන්න මේ විදිහට තවත් බකට් එකක් කඩා ගන්න පුළුවන් වුණා. බකට් දෙකක් කඩා ගන්න පුළුවන් වුණා අපිට 9 මිනිස් මම ඉස්සෙල්ලා පෙන්නපු එකත් එක්ක. ඉතින් දැන් මේවා ඔක්කොම ඕඩර්ස් ඒවා ඉල්ලපු ඒවා. ඉතින් දෙන්න ඕනේ ඊට පස්සේ. මේක මේ තියෙන්නේ එදා හවස කියන්නේ රෑ වෙලා. රෑ 4ට විතර. ඒ කියන්නේ මේ ඔයාලා දන්නවනේ හැමෝම ගොඩක් අය දන්නවා බහුතරයක් මාතලේ තේරු වලට ප්‍රසිද්ධයි කියලා. මාතලේ ලොකු තේරු එකක් යනවා කියලා. ඉතින් ඒ වගේ තමයි අපේ ගමේ තේරු මේ කරත්තයක් යනවා. ඉතින් මේ එදා අපි හවස් වරුවෙත් මේ ගම මැදින් ගමේ පාරේ මේ ගමේ තියෙන කෝවිලෙන් මේ තේරු ගියා පාරේ. ඉතින් ඒකට අපේ හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙකුයි එකතු වෙලා මේ ඉතින් යාළුවා ගොඩාක් දුර පයින් යන්නේ. පයින් ගොඩ එන වටේටම ලොකු වටයක් යනවා පයින්. ඉතින් මේ පයින් යන අයට ඉතින් මඟ දිගට හැමතැනම මේ එක කෑම ಜಾති, බීම ಜಾති මේ දේවල් දෙනවා. ඉතින් අර මේ අපේ ගේ ළඟ දෙන්න කියලා ලෑස්ති කරගත්තා මේ බීම එකක්. ඒකටත් ඉතින් හස්බන්ඩ්ගේ යාගේ යාළුවෝ දෙන්නෙකුයි ලොකු සහයෝගයක් දක්වුවා. ඉතින් එයාලගේ සහයෝගෙත් එක්ක අපේ ගේ ගාව මේ දෙන්න කියලා තියාගෙන හිටපු එක අපි හස්බන්ඩ්ගේ අම්මලා ගේ ගාවට ගිහිල්ලා ඒක දුන්නා. මොකද එතන ඉඩ පහසුව තිබ්බා හොඳට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි එදා පාරේ තේරු බැලුවේ. ඉතින් සෙනඟ ඇත්තටම මේ ගොඩ හිටියා සෙනඟ. ඒ ටැමිල් අය ගොඩ හිටියා. එතකොට දැන් තේරු වගේ දෙයක් ඉතින් අර ඒ ටැමිල් අයට විතරක් ආවේනික වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඒකට හැමෝම සහභාගී වෙනවා. ගමේ ඉන්න බාරහාර තිනකොට ඒවා ඔප්පු කරන්න යනවා, බාර වෙන්න යනවා. ඒ වෙලාවෙත් ගොඩාක් අර විභාගවලට ඉන්න ළමයින්ට ඒතකොට අපල තියෙන අයට ඒ වෙලාවෙත් පළතුරු වට්ටි හිම මේ තේරු කූඩේට පූජා කරා. ඉතින් මේ හරිම ලස්සනයි ඇත්තට. ඉතින් මාතලේ ලොකුවටම තියෙන තේරු උත්සවය වගේම තමයි ඉතින් ගමේ තිබ්බත් ඒ තේරු උත්සවේ හරිම ලස්සනට තිබුණා. සෙනගත් ඒ වගේම හිටියා. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට මේ වීඩියෝස් වලින් එහෙම දකින්න ඇති මාතලේ තියෙන තේරු එක උත්සවේ නම් එතන සෑහෙන සෙනග ඉන්නවනේ. ඉතින් ඒ වගේ තමයි මේ තේරු උත්සවෙත්. හරිම ලස්සනයි ඉතින්. මේ බලාගෙන ඉන්න ආස හිතෙනවා. යාළගේ අර මේ ඒ වාදනයේට යෙදෙන නර්තනය ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ කියන්නේ යාලා ලස්සනට ඇඳලා ඒ වාදනයේට මේ නර්තනය යෙදෙනවා. ඉතින් අපිට කොහොමද තේරු කරත්තේ අපේ ගේ ගාවට එනකොට 10-11 විතර වගේ වුණා රෑ. ඉතින් ඒ වෙලාවෙම තමයි අපි යාලට බීමිකුත් සංග්‍රහය කරේ. ඒක නවත්තලා තියාගෙන. ඉතින් ඒ වෙලාවේ තමයි මම මේ පුංචි වීඩියෝ ක්ලිප් ටිකකුත් ගත්තේ. මේ උඩහට ගිහිල්ලා. ඉතින් බලන්නකෝ ඉන්න සෙනඟ හතර වටේම කොච්චර සෙනඟ ඉන්නවද මේ අපි චූටි පැටියා. එයාටත් ඔන්න මේ නල්ල තිලකයක් තිබ්බා. තේරු කූඩේ අදින තැනින්ම. ඉතින් මේ අර කඹේ තමයි හැමෝම මාරුවට අදින්නේ. ඉතින් ඒක අදිනකොට මේ සෙරප්පු දාගෙන එහෙම අදින්න බෑ. සෙරප්පු ගලවන්න ඕනේ. එතකොට ඔය මේ අපල උපද්‍රව කරදර එහෙම තියෙනවා කියනකොට ඉතින් ඔය කඹේ මේ අදින එක හොඳයි කියලා කියනවා. ඉතින් ඔය වගේ තමයි මගේ පුංචි වීඩියෝ එක ඉවරුනේ. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.